අයිපොන් යාළුවනේ ඔන්න අද රායිනි ටූරිස්ලා ගාපිල්ලුව බලන්න යන්නයි මේ සූදානම්. ඉතින් වීඩියෝ එක ලස්සනද බලන්න ඉවර වෙනකම්ම බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔන්න අපි ටයිනි කිඩ්ස්ලා දෙන්න ගාපිල් ස්ට්‍රීට් එකට ඇවිදගෙන යනවා. එයාලා යන ගමන් වටපිට බලනවා ගාපිල්ලා එකේ කොහෙද කියලා. ඔන්න එක පාරටම එයාලා ගාපිල්ලා ගෙවල් ගාවටම එනවා. එයාලා ඊට පස්සේ ගාපිල්ලා ගෙදර මිදුලට ගිහින් බලනවා මේ ගාපිල් කෝ කියලා. ගාපිල්ගේ මාමගෙන් අහපුවම එයා කියනවා ගාපිල් අන්නර පාක් එකේ වාඩි වෙලා වීසා එකක් කන ගමන් ඉන්නේ කියලා. ඉතින් අපි ටයිනි කිඩ්ස්ලා දෙන්න ගාපිල් ගාවට ගිහින් එයාත් එක්ක කතා කරනවා. කතා කරලා කට්ටියම එනවා ගේ ඇතුළට. ගේ ඇතුළට ඇවිල්ලා ගාපිල් පීසා පිඟාන බදාගෙන ඔන්න කන්නයි ලෑස්තිය. හැබැයි මේ පීසා එක මදි වෙයි කියලා හිතපු ටයිනි කිඩ්ස්ලා දෙන්න යෝජනා කරනවා අද ගාපිල් එක්ක පීසා එකක් ගෙදරදී හදමු කියලා. ඔන්න තුන් දෙනත් එක්ක පීසා එකක් හදන්නයි මේ ලෑස්තිය. ඉතින් ඔන්න පීසා එක හදනකන් ඉවසිල්ලක් නැතුව ඉන්න ගාපිල් ඕකට අත ඔබනවා හැන්ද ඔබනවා. ඔහොම ඔබලා එයා එකපාරට අත පුච්ච ගන්න. අත පුච්චගෙන එයා මෙතනින් පැනලා දුවනවා පිඟන් කෝප ඔක්කොම පෙරලා. කොහොම හරි ඔන්න මේසෙට ගෙනාවා පීසා එක කට්ටියත් එක්ක කන්න. මේක කන්නත් ගාපිල්ට හරියන්නේ සැර වැඩි වෙලා. මෙන්න මෙයා තරහ වෙලා යනවා පීසා හොයාගෙන පාර දිගේ. පීසා කඩයක් හම්බෙනකන් ගාපිල් දුවනවා. කොහොම හරි ඔන්න ගාපිල් පීසා එකක් කඩේකින් ගන්නවා. අරගෙන කන්න ලෑස්ති වුණා විතරයි. වෙන්න තාටි කළුම කළු පල්ලෙක් පස්සෙන් එලවනවා. ගාපිල් පුතුවා පෝ කියලා පීසා එකත් උස්සගෙන දුවනවා. හැබැයි වැඩි දුර දුවන්න වෙන්නේ බල්ලා එලවනවා. ගාපිල් ළඟ තිබ්බ ගහකට නැගලා බේරෙන්නයි උත්සාහ කරන්නේ. මොන බේරිල්ලද? කළු බල්ලා පීසා එක ඉරාලලා ඒක කාලා ඉවර කරලා දානවා. ඔන්න කළු බල්ලා පැන්න ගමන් ගාපිල්ට පුරාගෙන පස්සෙන් එලවන්න ගන්නවා. ගාපිල් පණ එපා කියලා දුවනවා. කොහොම හරි එතනින් බේරලා තුන් දෙනාම ආපහු පීසත් නැතුව ගෙදර එන්න එනවා. ඔන්න ඕක තමයි අද කතන්දරේ. ඉතින් හොඳයි නම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. බොහොම ස්තුතියි.